Google search engine එක කියන්නේ අපි හැමෝම වගේ එදිනදා පාවිච්චි කරන ටූල් එකක්නේ. හැබැයි මේකේ තියෙන බව අපි නොදන්න සමහර දේවල්. ගොඩක් වෙලාවට අපි හෙව්වේ නැත්තම් අපිට මේවා හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඔප්ෂන්ස් පහක් ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් එකීකොනේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම. එහෙනම් බලන්න මේ අපි කතා කරන්න යන ඔප්ෂන්ස් පහ ඔයා කලින් පාවිච්චි කරලා තියෙනවද? එහෙම නැත්නම් මේ වෙනකම් මග හැරලා තිබුණද කියලා. පළවෙනි එක තමයි hum to search. සමහර වෙලාවල් තියෙනවා නේද අපිට සින්දුවක තනුව විතරක් මතකයි හැබැයි වචන මතක නැහැ. අන්න ඒ වගේ වෙලාවලදී අපිට පුළුවන් Google app එකේ මයික්‍රොෆෝන් icon එක ක්ලික් කරලා search a song වලට ගිහින් අපිට මතක තනුව විසිල් කරන්න. එහෙම නැත්නම් hum කරන්න. මෙතනදී අපිට වචන මුකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. තප්පර 10ක් 15ක් විතර තනුව hum කරාම තප්පර කිහිපයකින් Google එක ඒ සින්දුව මොකක්ද කියලා ඔයාට හොයලා දෙනවා. Google මේ hum to search වෙනුවෙන් පාවිච්චි කරන්නේ machine learning සහ audio fingerprint කියන technologies දෙක. සරලවම කිව්වොත් මේක වෙන්නේ මෙහෙමයි. හැම සින්දුවකටම ඒකටම ආවෙනික තනුවක් තියෙනවානේ. Google සමාගම ලෝකේ තියෙන මිලියන ගානක සින්දුවල තනු digital fingerprint එකක් විදියට එයාලගේ දත්ත පද්ධතිය සේව් කරගෙන තියෙනවා. ඔයා සින්දුවක් හම් කරනකොට එහෙම නැත්නම් විසිල් කරනකොට පසුබිමින් ඇහෙන අනවශ්‍ය ශබ්ද, එතකොට ඔයාගේ කටහඬේ තියෙන පොඩි වෙනස්කම් ටික අයින් කරලා ඒ තනුව විතරක් වෙන් කරලා ගන්නවා. ඊට පස්සේ AI මොඩල් එක ඔයාගේ හම් කරන ශබ්දය එයාලගේ අර දත්ත පද්ධතියේ තියෙන digital audio fingerprints එක ගලපලා බලනවා. අන්තිමේදී ඔයා ඒ හම් කරපු තනුවට වැඩියෙන්ම ගැලපෙන සින්දුව එයාලා Google results විදියට ඔයාට පෙන්නනවා. මේ තාක්ෂණය නිසා ඔයා ටිකක් වෙනස් විදියකට හම් කරත් සින්දුවේ ප්‍රධාන තනුව අල්ලගෙන ඒක හොයාගන්න Google එකට පුළුවන්. හැබැයි search result එක වැරදි වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී වැඩියෙන්ම ගැලපෙන සින්දු ලයිස්තුවක් දෙනවා. එතනින් ඔයාට පුළුවන් ඔයා හෙව්ව සින්දුව තෝරගන්න. ඊළඟට circle to search. ඔයා ෆෝන් එකේ වීඩියෝ එකක් බලද්දී Facebook, Instagram වගේ social media වල scroll කර ඉඳිද්දී දකින්න මොකක් හරි ලස්සන ඇඳුමක්, ඔරලෝසුවක්, එහෙම නැත්නම් වෙන ඕනම භාණ්ඩයක් ගැන විස්තර දැනගන්න ඕන නොතින් ඒකේ ස්ක්‍රීන්ෂොට් ගහලා Google වලට ගිහිල්ලා වෙනම image search එකකට යන්න ඕනේ නැහැ. ඔයාට කරන්න තියෙන්නේ ෆෝන් එකේ home button එක එහෙම නැත්නම් navigation bar එක පොඩ්ඩක් වෙලා press කරගෙන ඉන්න. ඊට පස්සේ අදාළ රූපේ වටේට රවුමක් ඇඳම Google image search එක open වෙලා ඔයා රවුම් කරපු image එකට අදාළ search results ඔයාට පෙන්නනවා. තුන්වෙනි එක තමයි results about you. සමහර වෙලාවලදී අපි නොදැනුවත්වම Google search results වලට එකතු වෙලා තියෙන පුළුවන් අපේ පෞද්ගලික දුරකථන අංකය, ගෙදර address එක, එහෙම නැත්නම් පෞද්ගලික email address එක වගේ දේවල්. ඉතින් මේ results about you කියන tool එක හරහා අපිට පුළුවන් අපේ ඒ වගේ පෞද්ගලික තොරතුරු search results වල එනවනම් ඒක හොයාගන්න සහ අවශ්‍ය නම් ඒක search results වලින් අයින් කරන්න කියලා ඉල්ලීමක් කරන්න. මේක කරන්නේ මෙහෙමයි. ඔයාගේ Google app එකට ගිහිල්ලා උඩ දකුණු පැත්තේ තියෙන profile icon එක click කරන්න. එතන තියෙනවා results about you කියලා option එක. ඒකට ගියාම ඔයාට පුළුවන් ඔයාගේ නම, දුරකථන අංකය, ලිපිනය වගේ search results වලට යනවට ඔයා අකමැති ඔයාගේ විස්තර ටික ඇතුළත් කරන්න. මේ දෙන තොරතුරු කිසිම වෙලාවක යාලා පබ්ලිෂ් කරන්නේ නැහැ. ඒ කියන්නේ වෙන කිසිම කෙනෙකුට පෙන්වන්නේ නැහැ. මේ තොරතුරු තියෙන්නේ අපේ security එක වෙනුවෙන් විතරයි. ඒ වගේම මේ තොරතුරු තුන්වෙනි පාර්ශවයකට අරගන්න බැරි විදියට encrypt කරලා තමයි තියෙන්නේ. හරි. අපි මේ තොරතුරු ටික දීලා confirm කරාට පස්සේ monitoring on වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාට notification එකක් එනවා search results වල ඔයාගේ ඒ දීපු තොරතුරු පෙන්නනවද කියලා. එහෙම පෙන්නනවා නම් ඒ මොන වෙබ්සයිට්ස් වලද කියලා මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අනාගතයේදී කවදා හරි දවසක කවුරු හරි කෙනෙක් මේ තොරතුරු ඉන්ටර්නෙට් එකට දාලා Google search results වලට එකතු වුණොත්
ඒ වෙලාවට Google එකෙන් ඔයාට automatically notification එකක් එවනවා. ඉතින් මේ විදියට ඔයා නොදැනුවත්ව ඔයාගේ අවසරයකින් තොරව කවුරු හරි කෙනෙක් ඔයාගේ තොරතුරු අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් Google search results වලින් ඒක අයින් කරන්න කියලා ඉල්ලීමක් කරන්න. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙහෙම තොරතුරු අයින් කරන්නේ Google search results වලින් විතරයි. ඒ කියන්නේ අදාළ තොරතුරු ඉන්ටර්නෙට් එකේ තියෙන මුල් වෙබ්සයිට් එකෙන් සම්පූර්ණයෙන්ම මැකලා යන්නේ නැහැ. Google search එක හරහා කෙනෙකුට ඒක හොයාගන්න බැරි වෙන්න විතරයි මෙතනින් අපිට අපේ තොරතුරු අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න මේක ලොකු උදව්වක් වේවි. හතරවෙනි එක තමයි copy to computer. මේක ටිකක් ෆන් වැඩක්. මේ ඔප්ෂන් එක තියෙන්නේ කම්පියුටර්ස් පාවිච්චි කරන අය වෙනුවෙන්. ඒ කියන්නේ ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි පාවිච්චි කරන අය වෙනුවෙන්. මේ වැඩේ කරන්න නම් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකයි කම්පියුටර් එකයි දෙකම ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා තියෙන්න ඕන. ඒ වගේම ෆෝන් එකේ Google app එකට log වෙලා ඉන්න Gmail account එකටම කම්පියුටර් එකේ තියෙන Chrome browser එකනොත් log වෙලා ඉන්න ඕන. එහෙම නැත්නම් මේ දෙක sync වෙන්නේ නැහැ. මේක කරන්න මෙහෙමයි. හිතන්නකෝ ඔයාගේ ගාව තියෙනවා පොතක print කරපු මොකක් හරි note එකක්. එහෙම නැත්නම් අතින් ලියපු දිග note එකක්. දැන් ඔයාට මේක ඔයාගේ කම්පියුටර් එකේ type කරගන්න තමයි ඕන. ඔයාට කරන්න තියෙන්නේ ෆෝන් එක අරගෙන Google app එකේ තියෙන lens icon එක click කරලා අදාළ text ටික scan කරන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන කොටස select කරලා මෙන්න මේ dot තුන උඩ click කරන්න. මෙතන තියෙනවා copy to computer option එක. ඒක click කරන්න. එතකොට ඔයාගේ කම්පියුටර් එකේ නම මේ විදියට පෙන්නනවා. මේකත් select කරන්න. හරි. අදාළ කම්පියුටර් එක select කරපු ගමන්ම මම අර ෆෝන් එකෙන් scan කරපු text ටික දැන් මගේ කම්පියුටර් එකේ clipboard එකට copy වෙලා ඉවරයි. ඊළඟට මට කරන්න තියෙන්නේ මගේ කම්පියුටර් එකේ Word document එකකට හරි වෙන ඕනම තැනකට මේක paste කරගන්න. මේ වැඩේ එකපාරක් කරපු ගමන්ම මම දන්නවා ඊළඟට ඔයාගේ ඔළුවේ වැඩ කරන්නේ මේක පිටිපස්සේ තියෙන ටෙක්නොලොජි එක මොකක්ද කියලා. ෆෝන් එකෙන් කොහොමද අපේ කම්පියුටර් එකේ clipboard එකට ටෙක්ස්ට් එකක් යවන්නේ? මේකට කියන්නේ universal clipboard කියලා. මේ වැඩේ වෙන්නේ මෙහෙමයි. මුලින්ම ඔයා select කරන ටෙක්ස්ට් ටික copy to computer දුන්න ගමන්ම ඔයාගේ Google account එක හරහා ඒ ටික යවනවා Google server එකට. එතකොට ඔයාගේ කම්පියුටර් එකේ තියෙන Chrome browser එක මේ Google server එකත් එක්ක නිතරම සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඉතින් Google server එක හරහා ඒ text ටික එනවා ඔයාගේ Chrome browser එකට. ඊළඟට Chrome browser එක මොකද කරන්නේ? මේ ආපු text ටික ඔයාගේ කම්පියුටර් එකේ clipboard එකට, ඒ කියන්නේ తాවකාලික ගබඩාවට ඇතුළත් කරනවා. එතකොට ඔයා Microsoft Edge හරි Safari හරි වගේ වෙනත් web browsers පාවිච්චි කරනවා නම් ඒ සමාගම් වලට ආවේනික වුණ universal clipboard ක්‍රම තියෙනවා. හැබැයි ඔයා Android phone එකක් පාවිච්චි කරන කෙනෙක් නම් කිසිම අමතර app එකක් නැතුවම Google හරහාම මේ වැඩේ කරගන්න පුළුවන් පහසුම සහ වේගවත්ම ක්‍රමය තමයි මේක. එතකොට අපේ පස්වෙනි සහ අවසාන ට්‍රික් එක තමයි Google search quick delete. මේක හරිම සරල වැඩක්. ඇත්තටම කතා කරන තරම් දෙයක්වත් නෙවෙයි. නමුත් මේක 2021 අවුරුද්දේ ඉඳලම තිබුණ ෆීචර් එකක් වුණාට ගොඩක් අයට මේක තාම ටච් වෙලා නැති නිසා තමයි මම මේ ගැන කතා කරන්න හිතුවේ. හදිසි හරිය අපි මොකක් හරි දෙයක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ඒක ඒ වෙලාවෙම හිස්ටරි එකෙන් අයින් කරන්න ඕන වුණොත් මේක හරිම පහසු ඔප්ෂන් එකක්. සාමාන්‍යයෙන් අපි ඉන්කග්නිටෝ මෝඩ් එක පාවිච්චි කරද්දී අපේ හිස්ටරි එක වෙබ් බ්‍රවුසර් එකේ සේව් වුණේ නැති වුණාට අපි එතනදී Google account එකකට log වෙලා නම් ඉන්නේ ඒ history එක අපේ account එකට අදාළ history එකේ save වෙනවා. එහෙම වෙලාවට අපිට සිද්ධ වෙනවා මේ history එක අපේ Google account level එකෙන්ම අයින් කරලා දාන්න. මෙතනදී මුළු history එකම මකන්නේ නැතුව අන්තිමට search කරපු දේවල් විතරක් මකන්න ලේසිම ක්‍රමය තමයි Google account එකේ මේ option එක. Google app එකේ උඩ දකුණු පැත්තේ තියෙන ඔයාගේ profile icon එක උඩ tap කරන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් delete last 30 minutes කියලා option එකක්. ඒක එකපාරක් tap කරපු ගමන් ඔයා අන්තිම විනාඩි 30 ඇතුළත search කරපු දේවල් හැම එකක්ම ඔයාගේ Google account එකෙන්ම delete වෙලා යනවා. හරි. ඉතින් අපි මේ කතා කරපු options වලට අමතරව Google services එක වැඩ කරද්දී ඔයාලා පාවිච්චි කරලා තියෙන සංගවුණු options ගැන පහළ comment section එකේ comment කරන්න. එතකොට අපිට පුළුවන් අපේ අත්දැකීම් දැනුම හැමෝම එක බෙදා ගන්න.
ඒ වගේම ඔයා තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ ටෙකිකොනි channel එක තාම සබස්ක්‍රයිබ් කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාට මම ඊළඟට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඒක notification එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙමත් දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.